හෙලෝ මේ අපේ තුන්වෙනි වීඩියෝ එක අපි කලින් වීඩියෝ එකේදී කතා කරා කොහොමද Django project එකක් හදන්නේ කියලා. එතකොට අපි මේ වීඩියෝ එකේ මුලින්ම අපි කරන්න යන්නේ හදපු Django project එක අපේ version control system එකකට එහෙම නැත්නම් git එකට දාන්න හදන්නේ. එතකොට මෙතනදී මුලින්ම මේ ඔයාලා git account එකක් ඇති කියලා හිතනවා. එහෙම නැත්නම් git account එකක් create කරගන්න. ඔයාලට ඒක ගැන මොන හරි instruction ඕන නම් මේකෙදී comment එකක් දාන්න වීඩියෝ එකට. එතකොට අපි දැන් යමු මේකේ repository එකක් හදාගන්න. එතකොට ඔයා මුලින්ම මෙතන මේ new කියන බටන් එක press කරන්න. එතකොට මෙතනදී ඔයාගෙන් අහනවා ප්‍රශ්න කිහිපයක්. මෙතනදී ඔයාගේ repository එකට නමක් දෙන්න ඕනේ. මම මෙතන නමක් දෙනවා YouTube Django කියලා. එතකොට මෙතන ඔයාලට කැමති නමක් දෙන්න පුළුවන්. ඒක unique name එකක් වෙන්න ඕනේ. ඒ unique name එක කියන්නේ ඔයාලට දැනට වගේ git එකේ නැති repository එක name එකක් වෙන්න ඕනේ. එතකොට මම මෙතන YouTube Django කියලා දුන්නා. අපි මේ repo එක public හදන්නේ private හදන්න පුළුවන්. එතකොට ඔයාට විතරයි පෙන්වන්නේ. මෙතන public දාපුවම මේක අනිත් අයටත් පෙන්වනවා. මෙතන අපිට කැමති description එකක් දෙන්න පුළුවන්. ඔයාට කැමති description එකක් දෙන්න පුළුවන් එතන. මෙතන git readme එකක් add කරන්නද කියලා tick එක දාන්න තියෙනවා. එතන අපි add කරන්නේ නැහැ දැනට. ඊටරුවා මේ default settings ම තියලා අපි මෙතන create repository කියලා දෙනවා. ඔයාට බලා ගන්න පුළුවන් මේ විදිහට details ටිකක් පෙන්නනවා. අපි මේ details ටික use කරන්නේ කොහොමද කියලා බලමු අපේ project එකට ගිහිල්ලා. අපි මුලින්ම අපි ඊයේ හදාගත්ත project එකට යනවා. එතකොට මේ folder එක මම open කරගන්නවා VS Code එකෙන්. ඔයාලට පුළුවන් මෙතන open කරගන්න cmd type කරලා code space dot කියලා type කරපුවාම ඔයාලට ඔයාගේ project එක Visual Studio Code එකෙන් VS Code එකෙන් open වෙනවා. එතකොට අපේ project එක තමයි මේ තියෙන්නේ. මේ තියෙන අපේ virtual environment එක. හරි, එතකොට අපි දැන් මේ project එක git එකට දාන්න යන්නේ. එතකොට මුලින්ම මේකෙදී අපි Python project එකක් git එකට දාද්දී අපි කලින් කරන්න ඕන දේවල් කීපයක් තියෙනවා. අපි මුලින්ම මේකේ ඒ දේවල් ටික add කරගමු. අපි එතකොට මෙතනදී අපි අපේ project එක ඇතුළට යන්න ඕනේ. මෙතන type කරනවා cd news project කියලා. දැන් ඉන්නේ අපේ folder එකේ අපේ project folder එක ඇතුළේ තමයි දැන් අපි ඉන්නේ. එතකොට මෙතනදී අපි git එකට දාද්දී මුලින්ම git එකේ අපි අර readme file එකක් තිබ්බේ. අපි මේ file එක add කරගමු. මෙතන readme.md කියලා type කරනවා. එතකොට මේකේ දාන්නේ project එක ගැන description එකක්. ඔයාලට කැමති එකක් මෙතන දාන්න පුළුවන්. එතකොට මම මෙතන දැනට මේ විදිහට type කරගන්නවා. ඊට අමතරව අපිට තව මේකට දාන්න පුළුවන් git ignore කියලා file එක. එතකොට මේ .git ignore file එකේදී වෙන්නේ මේකෙදි දාන files folders අපේ git එකට යන්නේ නැහැ. ඒ කියන්නේ අපිට මේ project එක git එකට දාද්දි git එකට නොයා යුතු දේවල් තියෙනවා නම් අපිට මේ folder එක ඇතුලේ දාන්න පුළුවන්. එතකොට මම මේකේ දැනට database එක යන්න එපා කියලා දානවා. එතකොට මේකෙදී මම ඔයාලට ඉස්සරහට කියලා දෙන්නම්. මේ තියෙන්නේ database එක SQLite වලින් හදපු database එක මේකේ. එතකොට මේක git එකට දාන්න එපා කියලා තමයි මම මේ git ignore එකේ ලිව්වේ. එතකොට දැන් අපි git ignore එක හැදුවා, readme file එකක් හැදුවා. එතකොට මේවා මේ required දේවල් නෙමෙයි, අපිට ඕන හදන්න පුළුවන්. එහෙම නැත්නම් normal විදියට කරන්න පුළුවන්. හරි, දැන් එතකොට අපි මේකේ local git repository එකක් හදා ගන්න ඕනේ. එතකොට අපි අර හැදුවේ cloud එකේනේ. එතකොට remote repository එක. එතකොට දැන් අපි මේකෙදී git repository එකක් හදන්න මෙතන command එක තියෙනවා git init. එතකොට මෙතන git init කියලා type කරපුවාම ඔයාලට බලා ගන්න පුළුවන් මේවා green color වුණා. එතකොට එතන අර අපේ git repository හැදෙන නිසා තමයි මේ විදිහට උනේ. ඔයාලට ඒක බලන්න පුළුවන් මෙතන folder එකෙන් ගිහිල්ලා මේ අපේ project එක ඇතුලේ හැදුවේ මේ ඇදලා තින්නේ .git කියලා. මේක තමයි git local repository එක. එතකොට අපි තව වැඩක් මේකෙදි කරන්න ඕනේ. දැන් අපි මේකෙදි ඔයාලට මතක ඇති අපි කලින් project එකේදී අපේ Django install කර අපේ virtual environment එකට. දැන් මම මේක git එකට දාලා ඔයා තව කාට හරි මේක share කරපුවාම එයා දන්නේ මේකට Django install කරලා තියෙනවද කියලා. එතකොට හරි අපි යාට manually කිව්වා කියලා හිතන්න ඔය Django install කරලා තියෙන්නේ කියලා. එතකොට Django project එක නිසා install කරා. නමුත් ඒකේ version එක මොකද්ද? ඒ වගේ දේවල් එයා දන්නේ නැහැ. එතකොට ඒ දේවල් අපි එක share කරගන්න. එහෙම නැත්නම් අපේ dependencies ටික පිළිවෙලට version එක manage කරගන්න අපි හදනවා මෙතන තව file එකක්. ඒකට කියන්නේ requirement.txt. requirements.txt file එක. එතකොට අපිට මේ file එකේ define කරන්න පුළුවන් අපි මේකට use කරන dependencies ඔක්කොම. එතකොට අපි use කරේ මේ Django මෙන්න මේ version එක. එතකොට මේක අපිට මේ විදිහට මේකේ දාන්න පුළුවන්. හැබැයි මේකේ මේ pip install part එක ඕනේ නැහැ. මේ part එක විතරක් දැම්මම නම් ඇති. ඊට පස්සේ ඔය විදිහට save කරනවා. අපි මුලින්ම virtual environment එක activate කරගන්නවා. මේ විදිහට යනවා script activate on activate උනා.
දැන් අපි ප්‍රොජෙක්ට් එක ඇතුළට එනවා. ඔන්න අපි ප්‍රොජෙක්ට් එක ඇතුළේ ඉන්නේ. දැන් අපි ඊටන් ඉන්ස්ටෝල් කරේ මෙන්න මේ විදිහට pip install Django කියලා. නමුත් අපිට දැන් අලුත් කෙනෙක් git එකේ මේ ප්‍රොජෙක්ට් එක ගත්තාම එයාට පුළුවන් කෙලින්ම මේක යූස් කරලා තියෙන dependencies ඔක්කොම එකපාර ඉන්ස්ටෝල් කරගන්න pip install -r requirement.txt කියන කමාන්ඩ් එකෙන් පුළුවන් මේ විදිහට ඉන්ස්ටෝල් කරගන්න. එතකොට ওই විදිහට තමයි requirements ටික මේ විදිහට පිළිවෙලට ඉන්ස්ටෝල් කරගන්නේ requirement.txt කියන ෆයිල් එක යූස් කරලා. දැන් හරි අපි මේක git එකට දාමු. දැන් අපි මුලින්ම git වල කමාන්ඩ් එකක් තියෙනවා git status කියලා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනදී මෙතන වැටෙන්නේ අපේ git එකට යන ෆයිල්ස්. git ignore ෆයිල් එක යනවා, readme ෆයිල් එක යනවා, manage.py කියන එක යනවා. ඊළඟට මෙන්න මේ news project කියන ෆෝල්ඩර් එක යනවා. ඊළඟට requirement එක යනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මේ db.sqli tree කියන එක යන්නේ නැහැ. මොකද අපි ඒක මේ git ignore එකට දාලා තියෙන්නේ. දැන් එතකොට මේ පෙන්වන්නේ අපේ git එකට යන ෆයිල්ස් ටික. අපි මුලින්ම මේක git එකට දාන්න කලින් මේක අපි staging area එකට add කරගන්න ඕනේ. git වල තියෙනවා. එතකොට මම මෙතන git add space dot කියලා type කරපුවාම මේ ඔක්කොම staging area එකට add වෙනවා. ඔයාලට බලන්න පුළුවන් git status type කරලා මේ ඔක්කොම green color එකකින් පෙන්නනවා. එතකොට මේ අර මේ folder එක ඇතුලේ තියෙනවත් වෙන වෙනම මේ විදිහට පෙන්නනවා. ඊළඟට මම කරන්නේ මේක commit කරනවා. commit කරනවා කියන්නේ මේ ටික වෙනස් කරන්න බැරි වෙන save කරනවා වගේ වැඩ. එතකොට මම මේකෙදි git commit -m මෙතන අපිට කැමති message එකක් දෙන්න පුළුවන්. අපි මෙතන කරපු දේ අපි දෙමු. එතකොට අපි create Django project. අපි Django project එකක් හදපු එක තමයි මෙතනදී කරේ. එතකොට මම මේ message එක දීලා enter කරනවා. ඔන්න එතකොට බලා ගන්න පුළුවන් මෙතන commit කරන්න කිසිම දෙයක් නැහැ කියලා මෙතන පෙන්නනවා. දැන් අපි කොහොමද බලමු මේක අපේ remote git repository එකට දාගන්නේ. දැන් ඔන්න local git repository එකට add කරගෙන ඉවරයි. එතකොට දැන් අපි මේක remote එකට දාගන්නවා. එතකොට අපි හදපු remote repository එකට ගිහිල්ලා මෙතන instruction ටික තමයි අපි දැන් කරේ. එතකොට මෙන්න මේ අවසානට තියෙන instruction තුන copy කරගෙන ඇවිල්ලා ඔයා මෙන්න මේ console එකට දාන්න. ඊළඟට මෙතන paste කරන්න. ඔන්න එතකොට මේ ටික අපේ remote git repository එකට යනවා. ඔයාලට මෙතන ගිහිල්ලා reload කරලා බැලුවොත් ඔයාලට බලා ගන්න පුළුවන් අපේ project එකට දාලා files ටික ඔක්කොම git එකට ඇවිල්ලා තියෙනවා. මේකෙදි අර db file එක නැහැ. මොකද අපි ඒක git ignore එකට දාපු නිසා. එතකොට ඔය විදිහට තමයි git එකට අපි හදන project එකක් දාගන්න. එතකොට දැන් මේ git එකට දාගත්තාම ඔයාලගේ යාළුවෝ කීප දෙනෙක් අතර share කරගෙන project එක develop කරගෙන යන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ version ටික පිළිවෙලට manage කරගන්න දෙයටත් මේක use කරන්න පුළුවන්. එතකොට ওই විදිහට තමයි git එකේ වැඩේ. එතකොට අපි අද lesson එකට ආවොත් අද අපි lesson එකේදී කතා කරන්නේ මේ Django වල තියෙන app කියන concept එක. එතකොට දැන් අපි ඊයේ හැදුවේ Django වල project එක. එතකොට අපි මේ project එක run කරලා පෙන්නුවා. එතකොට මේකෙදි ඔයාලට project එක ඇතුලේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ වගේ files කීපයක් ඇදලා තියෙනවා default වෙන files. එතකොට මේ වගේ අපිට විශේෂයෙන් වැදගත් වෙන්නේ මේ settings.py කියන එක. එතකොට මේ settings.py කියන එකේ තමයි මේ application එකට දාලා සියලුම settings ටික දාලා තියෙන database connection, authentications, language, static files ඔය වගේ හැමදේම මේකේ include වෙනවා. අපි ඒවා ඉස්සරහට ගිහින් එක බලමු. දැනට මේකෙදී ඔයා මතක තියාගන්න මේ settings කියන file එකේ තියෙන්නේ මේ application එකට අදාළ settings දේවල් ටික තමයි මෙතන අපිට change කරගන්න පුළුවන්. ඒ වගේ දේවල් තමයි මෙතන add වෙලා තියෙන්නේ. එතකොට මේ URL කියන section එකේ තියෙන්නේ මේ application එක දාලා route ටික define කරලා තියෙන එක. එතකොට මේකේ default එනවා මේ admin route එක. අපි ඒක ඉස්සරහා වීඩියෝ එකේදී කතා කරනවා. ඊළඟට මේ අනිත් configuration වලට ඕන files. එතකොට ඔය විදිහට තමයි Django project folder එකේ තියෙන්නේ. දැන් අපේ application එක හදන්නේ මේ project folder එකේ නෙමෙයි. එතකොට අපි දැන් project එක හදාගත්තා. අපි දැන් application එක නේ app එකක් හදා ගන්නවා අපේ project එකට. දැන් අපි හදන්නේ අපි මේකෙදී ඉස්සරහට continue කරමු පොඩි news application එක. එතකොට මේකෙදී news project එක හැදුවා. දැන් අපි news app එක හදමු. එතකොට ඒක හදන්න ඔයාලට command එක මෙතන type කරන්න පුළුවන්. ඔයා එන්න ඕනේ මෙතන command prompt එකේ මේ news project කියන එක ඇතුළට. එතකොට මෙතන ඔයා type කරන්න පුළුවන් python manage.py. මෙන්න බලන්න python manage.py මේ ෆයිල් එක. ඊළඟට start app කියන command එක දෙනවා. ඊළඟට මේ app එකට නමක් දෙනවා. මම දෙනවා news app කියලා. ඔන්න මම enter කරනවා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන news app කියලා එකක් හැදුනා. එතකොට
මේකෙදි ෆයිල්ස් කීපයක්ම තියෙනවා. මෙතනදී ඇඩ්මින් කියලා ෆයිල් එකක් තියෙනවා. අපි එතකොට මෙතනදී ඇඩ්මිනිස්ට්‍රේෂන් දේවල් ඒ කියන්නේ මෙතන එක්සැම්පල් එකක් විදිහට මෙතන Django වල මොඩල් එකක් හැදුවොත් ඒක රෙජිස්ටර් කරනවා වගේ දේවල් කරනවා. ඒවා අපි ඉස්සරහට කතා කරමු. මේකෙදි පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් විතරයි දෙන්නේ. එතකොට මෙතන apps කියලා ෆෝල්ඩර් එකක් හැදිලා තියෙනවා. ඒක තමයි මේකෙදි app එකේ name එකේ අදාළ details ටික තියෙනවා. ඊළඟට models කියලා ෆෝල්ඩර් එකක් හැදිලා තියෙනවා. මේකේ තමයි අපි database එකට අදාළ මේ models ටික define කරන්නේ. ඊළඟට මෙතන test ෆෝල්ඩර් එක හැදිලා තියෙනවා. ඊළඟට views කියලා එකක් හැදිලා තියෙනවා. මේකෙදි තමයි අපි අදාළ functions ටික ලියන්නේ. එතකොට මේකෙදි app එකක් හදාගන්නේ. එතකොට අපි ඊළඟ වීඩියෝ එකේදී කතා කරමු මේකෙදි කොහොමද අපි මෙන්න මේ මොඩල්ස් හදන්නේ, කොහොමද views එකේ අදාළ දේවල් කරන්නේ, අපි application එක develop කරයි යමු මේ ඊළඟ වීඩියෝ එකේ ඉඳලා. එතකොට අපි මේකෙදි හදන්නේ පොඩි news application එකක්. මේකෙදි අපිට news admin panel එක use කරලා news දාන්න පුළුවන්. එතකොට news ටික home screen එකේ display වෙනවා. ඒ වගේ පොඩි application එකක් යන ගමන් මේකේ theory ටිකක් ඉගෙන ගමු. හරි අපි එහෙමනොත් ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු.